channel. ඔන්න අද වැඩි කතා නැතුව යන්නම් මගේ ටොපික් එකට. මේක very important news එකක් වෙනවා care worker visa එන අයට UK වලට. මේ අප්ඩේට් එක ඇත්තටම දාලා තියෙන්නේ මාර්තු 12 වෙනිදා official government website එකේ. මෙතනදී මෙයාලා කාරණා දෙකක් ගැන සඳහන් කරනවා. එකක් තමයි අපි worker visa එන අය ගැන, ඒ කියන්නේ adult social care වලට එන අයට. අනිත් එක තමයි short term student visa එන අයටයි තමයි මේ රූල් එක ගෙනලා තියෙන්නේ. පළවෙනිම දේ තමයි අප්‍රේල් 9 වෙනිදා ඉඳලා care providers ලාට, ඒ කියන්නේ ස්පොන්සර් එක දෙන අය සහ ආයතන වෙනත් විදේශ රටකින් අලුත් සේවකයන් බඳවා ගන්න කලින් අනිවාර්යයෙන්ම ඉංග්ලන්ඩ් ඉන්න සුදුසුකම් තියන අය බඳවා ගන්න උත්සාහ කරන්න ඕනි. ඒ කියන්නේ overseas recruitment අඩු කරලා ඉංග්ලන්ඩ් වල ඉන්න අයගේ ශ්‍රමයම මේකට යොදා ගන්න තමයි යාලා කියන්නේ. ඉතින් මෙයාලා සුරාකෑමට දැඩිව ක්‍රියා කරනවා කියලා තමයි මේකේ කියන්නේ. ඒත් එක්කම short term student visa route එකේ ගොඩක් changes කරන්න මෙයාලා බලාපොරොත්තු වෙනවා කියලා මේක සඳහන් වෙනවා. ඒත් එක්කම මේ වීසා එක ඩිසයින් කරලා තියෙන්නේ මාස 6 ඉඳලා 11 දක්වා කාලයක් UK වල ඉංග්‍රීසි කෝස් එක ස්ටඩි කරන්න උනත් කෝස් එක ඉවර වුණාම UK වලින් පිට වෙන්න මේ ස්ටුඩන්ට්ස් ලට ඇත්තටම සැබෑ අදහසක් නැහැ කියලා තමයි මෙයාලා හිතන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ ස්ටුඩන්ට්ස් ලත් මේ වීසා එක අවභාවිතා කරනවා කියලා. කොහොම වුණත් මෙතනදී මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා ජෙනුයින් නැහැ කියලා හිතන ස්ටුඩන්ට්ස්ලා එයාලට සැකයක් ඇති වුණොත් ඒ වීසා ඇප්ලිකේෂන් එක රිෆියුස් කරන්න මෙයාලා සම්පූර්ණයෙන්ම බලතල දීලා තියෙනවා. ඒ කේස් වර්කර්ට දීලා තියෙනවා කියලා තමයි, ඉමිග්‍රේෂන් ඔෆිසර්ට සම්පූර්ණ බලයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට මෙයාලා මෙන්ෂන් කරලා තිබුණා 2022 ජූලි ඉඳලා 2024 දෙසැම්බර් අතර කාලෙදී මෙයාලා ස්පොන්සර් ලයිසන්ස් 470කට වඩා කැන්සල් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ස්පොන්සර්ස් ළඟින් මෙහෙට ඇවිල්ලා තියෙනවා 39000කට වඩා වැඩි වර්කර්ස්ලා ගානක් 2020 ඔක්තෝබර් ඉඳලා. ඉතින් මේ චේන්ජස් එක්ක මෙයාලා වර්කර්ස් ලගේ මිනිමම් සැලරි එක 12.82ක් බවට ඔන්න වැඩි කරලා තියෙනවා per hour පැයකට. මෙයාලා මෙතනදී වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා health, ඒ වගේම education, ඒ වගේම ඒකට සම්බන්ධ වුණ ඩොක්ටර්ස්ලා, නර්සස්ලා, ඒත් එක්කම ටීචර්ස්ලා මෙන්න මෙයාලගෙත් සැලරි එක වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ මිනිමම් රේට් එක ඉන්ක්‍රීස්ඩ් වෙනවා කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඇත්තටම මෙතනදී දැන් ඔයාලා ඉස්සරහට care worker visa වලට එන්න ඉන්නවා නම් පොඩක් බලන්න. මොකද ඔයාලට සමහරට වීසා දෙනවා කියලා ඔයාලගෙන් කෑෂ් ගන්න පුළුවන්, කොස් එක ඉෂුව කරනවා කියලා කෑෂ් ගන්න පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඔයාලා care worker visa වලට එන්න ඉන්නවා නම් ඔන්න කල්පනාවෙන් ඉන්න. මේ රූල් එකත් ඔයාලා බලන්න, ඔළුවේ තියාගන්න. මොකද එහෙම ආපු ගොඩක් අය මේ ඉංග්ලන්ඩ් වල ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම වීසා එක හම්බලා තියෙනවා. නමුත් ඒ තැන වැඩ කරන්න එයාලට chance එක නැහැ. එතන already එයාලගේ මොනවාද job offer එක fill වෙලා ඉවරයි. නමුත් වීසා එක තියෙනවා. ඒ විදිහට ගොඩාක් කරපු අය දැනට වීසා අරගෙන ලංකාවෙන් ඇවිත් ඉන්නවා. ඒ නිසා තවදුරටත් ඔයාලා වීසා එකට ඇප්ලයි කරද්දි බලන්න මොකක්ද ඒ කම්පැනි එක ඇත්තද මේක කියන එක බලන්න. මේ වෙනකොටත් ගොඩක් අය ඉංග්‍රීසි කෝසස් කරගෙන එක්කම කියා වලට එන්න, කියා වලට සම්බන්ධ කෝසස් කරගෙන එහෙම ඇති. ඒ වුණාට හදිසි වෙන්න එපා. හදිසියේ මේ තීරණය ගන්න එපා. ඔයාලට වීසා නැත්තම් තාමත් ඔයාලා ඇප්ලයි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ගොඩාක් ලාට දැන් තියෙන ඇත්තටම රිස්ක් එකක් මේක. කල්පනාවෙන් ඔයාලගේ තීරණය ගන්න. ඒ වගේම දැනටත් වීසා එක ඇප්ලයි කරලා, ඒ කියන්නේ කොස් එක ආවට පස්සේ ඔය වීසා ඇප්ලයි කරනවානේ. ඇප්ලයි කරලා දැනට ෆයිල් එක ඇතුලේ තියෙන අයටත් ඇත්තටම මම හිතනවා ඉන්ටර්විව්ස් එහෙම එන්න පුළුවන්.
එන්න පුළුවන් කියන ගොඩාක් ඉඩ වැඩි ඒකට. මොකද මෙයාලා දැන් බලන්නේ එන අය ගොඩාක් අඩු කරන්න. ඔයාලට මතක ඇති කලින් වතාවේ මෙයාලා කෙයා වර්කර්ස්ලාගේ ඩිපෙන්ඩන්ට්ස්ලා අලව් කරේ නෑ. ඒ කියන්නේ එයාලට එන්න බැරි විදිහට එයාලා රෝල් එකක් ගෙනා වගේ වතාවේ. ඊට පස්සේ එයාලා විසින්ම ආයි එක අයින් කරගත්තා. ඉතින් මේ වතාවෙත් ওই විදිහට එයාලා රෝල් එකක් ගෙනත් තියෙන්නේ. ඇත්තටම කෙයා වර්කර්ස්ලාගෙන් එන ඩිපෙන්ඩන්ට්ස්ලා ප්‍රමාණය ගොඩක් වැඩි නිසා මේ කන්ට්‍රි එකේ. තව දෙයක් කිව්වොතින් මේක මගේ එක්ස්පීරියන්ස් එකකුත් වෙනවා අනිත් එක. ඇත්තට මේ හොස්පිටල් එකකට යන්න බෑ. මාර සෙනගක් පොලිමේ ඉන්න ඕන ගොඩ වෙලා. ඒත් එක්කම GP අපොයින්ට්මන්ට්ස් ගන්න ලේසි නැහැ ගොඩක්. GPව කන්ටැක්ට් කරගන්න අමාරුයි. ඊට පස්සේ ඇත්තටම අපි අසනීපයක් වුණොත් සතියක් දෙකක් බලන් ඉන්න ඕන GPව මීට් වෙන්න. ඊට වඩා ඇත්තටම හොඳයි හොස්පිටල් යන එක. අනිත් එක තමයි එකමඩේෂන් මේ තරම් ගණන් යන්නත් හේතුව ඔන්න ඔය හේතුන් නිසා. මොකද එයාලට කන්ට්‍රෝල් කරගන්න බැහැ දැන් මෙහි ඉන්න ප්‍රමාණය ඇත්තටම ඉන්න මිනිස්සු ප්‍රමාණය එයාලට දෙන්න තියෙන සර්විසස් එක එයාලට කන්ට්‍රෝල් කරගන්න බැරුව තමයි මේ හැම රෝල් එකක්ම ගේන්නේ. මෙතනදී මෙයාලා කතා කරලා තිබුණ ෂෝට් ටර්ම් ස්ටුඩන්ට් වීසා එක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් ගොඩක් අය ඇප්ලයි කරනවා අඩුයි. එහෙම ඇප්ලයි කරලා ගොඩක් අයට වීසා දෙන්නෙත් නැහැ. ඒ නිසා මම මේ ගැන මෙතනදී ඔයාලට වැඩිදුර විස්තර කරන්නේ නැහැ. මොකද ලංකාවෙන් ගොඩක් අය ඇප්ලයි කරන්නේ නැති නිසා. ඉතින් ඔය ටික තමයි ඇත්තටම මෙයාලා අලුතෙන් ඔය වෙනස් කරලා තියෙන්නේ. හැබැයි ඉස්සරහට ගොඩක් රූල්ස් වෙනස් වෙන්න තියෙනවායි කියලා තමයි ගොඩක් අයගේ මතය වෙන්නේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා වලත් ගොඩක් චේන්ජස් වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඔෆිෂියලි මේක තමයි යාලා දාලා තියෙන්නේ. ඒ නිසා අපිට අනිත් ඒවා ගැන කතා කරන්න බෑ තවමත්. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව නැවත මුණ ගැහෙන්නම්. ඉතින් මගේ වීඩියෝ එක බලව හැම දෙනාටම ස්තුතියි. Bye. Much love from little Yas to each of you. Content creator, make